ඔබව දැනුවත් කරන්න අපිත් එක්ක එක්හස් වෙනවා සජීවීව ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී ජාත්‍යන්තර උපාධිධාරිණී ජීවනී ජයතිලක මහත්මිය. ආයුබෝවන් සුබ උදෑසනක්. ආයුබෝවන් සුබ උදෑසනක්. දැන් ජීවනී මහත්මියගෙන් අහන්න අද ප්‍රශ්න ගොඩාක් තියෙනවා මට. අපි කාලෙකින් හම්බෙන්නෙත් අද. දැන් ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහට රූපලාවන්‍ය ගාරේදී ඔබට නොයෙකුත් අය හමු වෙනවා. අනිවාර්යයෙන්ම ඔබගේ උපදෙස් පතාගෙන සහාය පතාගෙන ගොඩක් අය එනවා. මෙතනදී මොන වගේ රූපලාවන්‍ය ගැටලුද ඔබට වැඩිපුරම අහන්න ලැබෙන්නේ? ඒ වගේම තමයි එහෙම ගැටලු ඔබට පැන නැගුණාම ඔබ විසින් ඔවුන්ට හඳුන්වා දෙන ගෝල්ඩන් ටච් නිෂ්පාදන කොයි විදිහටද සාර්ථක ප්‍රතිඵල ලබා දෙන්නේ? ඇත්තට පින්දරා රූපලාවන්‍ය ක්ෂේත්‍රය කියලා කියන්නේ මං හිතන්නේ ඕනම කෙනෙකුට හරිම ඉන්ට්‍රස්ටිං ෆීල්ඩ් එකක්. කාන්තාවන් ගත්තාම හැම කෙනෙකුටම තියෙන ගැටලුවක් තමයි ප්‍රධාන විදිහට මම දකින්නේ එකක් පිග්මන්ටේෂන්. එහෙම නැත්නම් ඊළඟ ගැටලුව තමයි පිම්පල් කියලා ප්‍රශ්නය. ඉතින් පිම්පල් නම් ඇති වෙන්නේ තරුණ වියට එළඹීමත් එක්කම තමයි මේ පිම්පල් කියන ගැටලුව ඕනම කෙනෙකුට ඇති වෙන්නේ. ඒ කියන්නේ පළවෙනි රූපලාවන්‍ය ගැටලුව තමයි මුහුණේ ඇති වෙන කුරුලයි. ඉතින් මේ කුරුලයි කියන තත්ත්වය ආවම හුඟක් අය කලබල වෙනවා. හැබැයි ඇත්තටම ඒ සඳහා හොඳ ප්‍රතිකාර හරියට කරොත් බොහොම ඉක්මනින් කුරුලයි කියන තත්ත්වය ගොඩාක් දුරට ඇත්තටම පාලනය කිරීම විතරක් නෙවෙයි ඉඳලා සම්පූර්ණයෙන් හොඳ කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඊළඟ ඇති වෙන රූපලාවන්‍ය ගැටලුව තමයි පිග්මන්ටේෂන්. මේක සමහර වෙලාවට තරුණ අයටත් හැදිලා තියෙනවා, මට ගොඩක් අය හම්බ වෙලා තියෙනවා. ඒ අතර ටිකක් වයසට ගියාම මේ කියන්නේ කාලයත් එක්කම ගොඩක් මේ පිග්මන්ටේෂන් කියන තත්ත්වයට විශේෂයෙන්ම අපේ වගේ රටක ජීවත් වෙන අයට මේ මොකද හිරු එළියට ගොඩක් නිරාවරණය වෙන පිරිසක් හැටියට අපිට පිග්මන්ටේෂන් කියන තත්ත්වයට ගොඩක් වෙලාවට මුහුණ දෙන්න වෙනවා. මේක තමයි මේ කාන්තා සහ පුරුෂ දෙකොල්ලන්ටම පොදු ගැටලුවක්. ගොඩක් වෙලාවට මේකෙන් ගොඩාක් පසුතැවීමකට ලක් වෙන්නේ කාන්තාවන්. ඉතින් අපි මුලින් ඇත්තට මේ ගෝල්ඩන් ටච් කියන මේ අපේ නිෂ්පාදන තුළින් අපි ඔවුන්ට මුලින් දුන්නේ කාන්තාවන් සඳහා පමණයි මේ පිග්මන්ටේෂන් වලට හොඳ සත්කාරයක්. නමුත් දැන් අපිට පිරිමි පාර්ශව වෙනුවෙනත් අපි ගෝල්ඩන් ටච් කියන මේ නිෂ්පාදන ඕන් වෙනුවෙත් අපි විශේෂයෙන්ම නිෂ්පාදනය කරලා තියෙනවා. ඒකට හේතුව මේ පිග්මන්ටේෂන් කියන තත්ත්වය කාන්තා පුරුෂ දෙකොල්ලන්ටම පොදු ගැටලුවක් වෙලා තියෙනවා. අනිවාර්යෙන්. දැන් ඔබ සඳහන් කරා මේ කාන්තා පුරුෂ දෙකොල්ලන්ටම මේ අඳුරුලප පිග්මන්ටේෂන් කියන දේ ගැටලුවක් වෙලා තියෙනවායි කියලා. මොන වගේ ප්‍රතිකාරද අපිට මේ වෙනුවෙන් කරන්න පුළුවන් මේ නිෂ්පාදනත් එක්කත් බලමු. දැන් අපි හිතමු ගොඩක් වෙලාවට පිග්මන්ටේෂන් එකක් ආවහම හරි කලබල වෙනවනේ. ඉතින් විශේෂයෙන්ම දැන් මට පිග්මන්ටේෂන් හැදුනේ ඉන්දිරා හරිම අඩු වයසේදී. ඒ කියන්නේ මගේ දෙවෙනි බබා හම්බ වෙනකොටම මට පිග්මන්ටේෂන් කියන තත්ත්වය ඇති වුණා. ඉතින් මේකෙදි මම හරියට මානසිකව කඩා වැටුණා. ඉතින් ඒ හින්දාම තමයි මම මේකට ප්‍රතිකාර හොයන්න පටන් ගත්තේ. ඉතින් සමහරවිට මට මගේ රස්සාවත් මට එපා වුණා. මොකද මම බියුටිෂියන් නේ. මම හොඳට හිටියොත් තමයි මට අනිත් කෙනාට සත්කාර කරන්න පුළුවන් සහ අනිත් කෙනාට මං ගැන විශ්වාසයක් ඇති වෙන්නේ මම ඒ තත්ත්වෙන් මිදලා ඉන්නකොට. ඉතින් මමත් පිග්මන්ටේෂන් තියාගෙන මම කොහොමද තව කෙනෙකුට ට්‍රීට්මන්ට්ස් දෙන්නේ කියන ගැටලුව මට තිබුණා. ඉතින් මෙහෙම යන අතරේ තමයි මට මේ පිග්මන්ටේෂන් වලට මේ හොඳ නිෂ්පාදනයක් ලැබුණේ. ගෝල්ඩන් ටච් පිග්මන්ටේෂන් කියන්නේ ඇත්තටම මට හම්බ වෙච්ච හොඳම නිෂ්පාදනය. මේ නිෂ්පාදනයත් එක්ක තමයි ඉන්දිරා මම අද මේ වෙනකොට ගොඩාක් හොඳ තත්ත්වයටපත් වෙලා ඉන්නේ. ඉතින් අපි දැන් මේ නිෂ්පාදනය ගත්තොත් ඉන්දිරා මාකට් එකට දාලා අවුරුදු 17ක් වගේ කාලයක් වෙනවා. ඉතින් මම මේක පාවිච්චි කරන්න පටන් ගන්න දැන් අවුරුදු 23ක් වගේ කාලයක් වෙනවා. ගොඩක් වෙලාවට පිග්මන්ටේෂන් වලට අපි ප්‍රතිකාර කරනකොට එක දිගටම කරන්න බෑ. සමහරවිට බ්ලීචින් හරි මොනවා හරි රසායනික ද්‍රව්‍ය නිසා එක කාලයකදී මේක නතර කරන්න සිද්ධ වෙනවා. හැබැයි ගෝල්ඩන් ටච් පිග්මන්ටේෂන් කියලා කියන්නේ මාස 2කටද 3කටද කියලා සීමා වෙන්නේ නැහැ ඉන්දිරා. දිගින් දිගටම පාවිච්චි කරන්න පුළුවන් හොඳ නිෂ්පාදනයක්. දැන් සමහර වෙලාවට අපිට අපි මෙඩිසින් ගන්නකොට මේ සඳහා පිග්මන්ටේෂන් සඳහා අපිට ටික දවසකින් මේක නතර කරන්න සිද්ධ වෙනවා. නතර කළා ටික කාලයකට ආයෙත් පිග්මන්ටේෂන් කියන තත්ත්වය ආයෙත් මතුවෙනවා. මොකද මේ අපි ගොඩක් වෙලාවට හිරු වෙලීට යනවා වැඩි ඉන්නේ. ඉතින් ඒ වගේ තත්ත්වයක් ඇති වෙනකොට කොහොමදත් නමුත් ගෝල්ඩන් ටච් පිග්මන්ටේෂන් කියන මේ නිෂ්පාදනය පාවිච්චි කරන කිසිම කෙනෙකුට ඉඳලා ආයෙ පිග්මන්ටේෂන් කියන්නේ අවුවට ගියා කියලා ඇති වෙයි කියන බයක් තියාගන්න ඕනේ නැහැ. මොකද අපි මේක දිනපතා ගන්නකොට අද එළියට ගිහිල්ලා ඇති වෙන පිග්මන්ටේෂන් එක කොහොමදත් ඉවත් වෙලා යනවා. ඉතින් ඒක නිසා ගෝල්ඩන් ටච් පිග්මන්ටේෂන් කියලා කියන්නේම ඕනම වයස කෙනෙකුට පිග්මන්ටේෂන් ඒ කියන්නේ කළු ලප හැදිලා තියෙන. අපි හිතමු බෙල්ල කළු වෙලා තියෙනවා, වැලමිට කළු වෙලා තියෙනවා. ඒ වගේම ගොඩක් වෙලාවට ධනිස් කළු වෙලා තියෙනවා. මූණේ ඇති වෙන මේ පිග්මන්ටේෂන් කියන තත්ත්වය. ඉතින් මේ ඕනම කෙනෙකුට ඕනම තත්ත්වයකදී ගොඩාක් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් හොඳ නිෂ්පාදනයක්.
අනිවාර්යෙන්. දැන් පිග්මන්ටේෂන් මේ ක්‍රීම් ගැන මේ ගෝල්ඩන් ටච් නිෂ්පාදන ගැන කතා කරද්දී ඔබට ගොඩක් ගැටලු සහ වැඩිපුර විස්තර මේ ගැන කොහොමද අපි දැනගන්නේ? ওই වගේ ප්‍රශ්න ගැටලු පැන නගිනවා. ඉතින් මම මතක් කරන්නම් දුරකථන අංක දෙකක් තියෙනවා. ඔබට පුළුවන් කතා කරන්න. ඒ තියෙන ප්‍රශ්න ගැටලු निराකරණය කරගන්න පුළුවන්. වැඩිදුර විස්තර ලබා ගන්න පුළුවන්. තමන්ගේ සම ගැන කතා කරොත් මේ වගේ දෙයක් තියෙනවා. මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මොන වගේ නිෂ්පාදනයක්ද මට ගැලපෙන්නේ? මම මතක් කරන්නම් දුරකථන අංක 070 2 717 074 070 717 074 ඒ වගේම තමයි 070 717 072 717 ඒ වගේම තමයි වෙබ් අඩවිය මම මතක් කරන්න www.jabeautycare.lk www.jabeautycare.lk එහෙම නැත්නම් www.jabeautycareli.lk www.jabeautycareli.lk ඒ වගේම තමයි Facebook, Instagram, YouTube හරහාත් ඔබට පුළුවන් වැඩිදුර විස්තර දැනගන්න. මේ හැම මාධ්‍යකින්ම ඔබට පුළුවන් මේ දේවල් දැනගන්න. මේ දේවල් වල අඩංගු ද්‍රව්‍ය මොනවාද? මොන හැමේ මොන ස්වභාවයට මේ දේවල් ඔබට පුළුවන් ද පාවිච්චි කරන්න. මේ විස්තර හැම දෙයක්ම අඩංගු වෙලා තියෙනවා. ඉතින් ඔබට පුළුවන් අනිවාර්යයෙන්ම මේ දේවල් හොඳට සොයා බලලා සහ මේ වයින් මොන වගේ ප්‍රතිඵලද ලැබිලා තියෙන මේ දේවල් ඔබට පුළුවන් දැන කියා ගන්නට. ඉතින් මම කැමති ඊළඟට ඔබගෙන් අහන්න. දැන් අපි සාමාන්‍යයෙන් හැමෝම දන්නවා කුරුලෑ කියන්නේ හරි කරදරයක්. සාමාන්‍යයෙන් ඒක යම් කිසි ඉස්සරහට යද්දී අපි කුරුලෑ කියන දේ අර මානසික වදයක් තැනට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ කුරුලෑ කියලා තියෙද්දි මේක සනීප කරගන්න බෑ. මුහුණ නිකන් විකෘති වෙලා වගේ අපිට දැනෙනවා. දැන් සාමාන්‍යයෙන් කුරුලෑ වලට ඔබ විසින් 100%ක්ම ප්‍රතිඵල ලබා දෙන නිෂ්පාදනයක් තියෙනවා. ඇත්තටම 100% සනීප කරගන්න 100%ක් මේ කුරුලෑ වළක්වා ගන්න ප්‍රතිකාරයක් තියෙනවා නේද මේ නිෂ්පාදන පෙළ ඇතුලේ? අනිවාර්යයෙන්ම තියෙනවා. මොකද කුරුලෑ කියලා කියන්නේ හුඟක් අය හිතන දෙයක් තමයි මේකට ප්‍රතිකාර කරාට වැඩක් නැහැ මේක හොඳ වෙන්නේ නැහැ කියලා. හැබැයි ගෝල්ඩන් ටච් කියන අපේ නිෂ්පාදන වලින් අපි මේ තමයි දීලා තියෙන හොඳම ප්‍රතිකාරය. ඕනම වයසේ කියන්නේ කුරුලෑ හැදෙන අවුරුදු 10 12 වෙන්න පුළුවන් ඉඳලා ඕනම වයසේ කෙනෙකුට බය නැතුව පාවිච්චි කරන්න පුළුවන් හොඳ නිෂ්පාදනයක් තමයි ගෝල්ඩන් ටච් පිම්පල් කෙයා කියලා කියන්නේ. අපි හිතමු අවුරුදු 10ක 12ක වගේ දරුවෙකුට පිම්පල්ස් හැදෙනවා කියලා. ඉතින් ඇත්තටම අපිට මේ පිම්පල්ස් එන්න කලින් ඉඳලා අපිට තේරෙනවා මේ මූණ ටිකක් ඔයිල් ස්කින් එකක්ද කොහොමද ඇයි එහෙම එන්නේ ගොඩක් අවුවට යන දරුවෙක්ද. ඉතින් මේ තත්ත්වය අපිට මුලින් විශේෂයෙන් අම්මට පුළුවන් මේ තත්ත්වය තීරණය කරන්න. ඉතින් එහෙම වෙනකොට අම්මට පුළුවන් මූලික අවධිය අපි කියන්නේ චුට්ටක් ඔයිල් වෙලා මූණ දිලිසෙන්න ගන්න කාලෙදී අපේ නිෂ්පාදන තුල තියෙනවා හොඳ සබන් එකක් ගෝල්ඩන් ටච් ඇක්නි සෝප් කියලා. ඒ කියන්නේ ඇක්නි සඳහා මේ කියන්නේ තෙල් සහිත වූ හැමතෙම තියෙන සබන් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙනුත් අඩු වෙන්නේ නැත්නම් ඒ කියන්නේ තව ටිකක් කුරුලෑ කියන තත්ත්වයට පත් වෙලා කියන එක තමයි ඉඳලා ඒකෙන් තේරෙන්නේ. එහෙම වෙලාවට අපිට පුළුවන් අපි මේ ගෝල්ඩන් ටච් පිම්පල් කෙයා කියන නිෂ්පාදනයත් අරගෙන රාත්‍රී ආලේපනයක් නිසා හරිම පහසුයි ආලේපනය කරන්න. මොකද ගොඩක් කලකට දරුවෝ ස්කූල් මේ කියන්නේ පාසල් යනකොට මේ ගොඩක් අවුවට යන හින්දා දවල් කාලේ ක්‍රීම් එකක් පාවිච්චි කරන්න කැමති නැහැ සහ හරි අපහසුයි උන්ට පාවිච්චි කරන්න. නමුත් ගෝල්ඩන් ටච් පිම්පල් කෙයා කියලා කියන්නේ රාත්‍රී ආලේපනයක් නිසා ඉඳලා ඕනම කෙනෙකුට ඕනම වයස් කාණ්ඩක කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකදී ඇත්තටම වයස් සීමාවක් නැහැ. අවුරුදු 30 40 50 වගේ කාලේ කුරුලෑ එන කෙනෙකුට උනත් පාවිච්චි කරලා ගොඩාක් හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්. දැන් සමහර අයගේ පොඩි මතයක් තියෙනවා මේ කුරුලෑ ආවට පස්සේ මේක හොඳ කරන්න බෑ. අර ඇක්නි වගේ හැමේ ඇති වෙන තත්වය මේගොල්ලෝ අයින් කරන්න හරිම බයයි. ඒගොල්ලෝ හිතනවා මේක අයින් කරාම සමහර වෙලාවට මේ සිදුරු ඇති වෙනවා. ඉතින් ඔය වගේ තත්වයක් ගැන මොකද අපි දන්නවා දැන් මම ඉස්කෝලේ යනකොට මටත් කුරුලෑ කඩන්න තහනම්. අම්මා දෙන්නේ නැහැ කඩන්න. කඩපු ගමන් ඇවිල්ලා අතට ගහනවා. ඉතින් ඇත්තටම කඩන්න එපා ගෙදරකදී. හැබැයි දැන් කැඩුවා කියලා බය වෙන්න ඕනෙත් නැහැ ඉඳලා ගෝල්ඩන් ටච් පිම්පල් කෙයා පාවිච්චි කරන ගමන් ප්‍රතිකාර තියෙනවා. දැන් සාමාන්‍ය අපි කොච්චර කිව්වත් කුරුලෑ කඩන්න එපා කියලා උක නතර වෙන්නේ නැහැ. පොඩ අත යවෙනවා එතන. අනිවාර්යෙන් පාඩම් කරනකොට හරි කොහොම හරි පොඩ්ඩක් උක අත ගාලා බලනවා. හැබැයි ගෝල්ඩන් ටච් පිම්පල් කෙයා කියලා කියන්නේම අර ගොඩක් රට අපි කඩනවා කියලා කියන්නේ මෙතන තුවාලයක් ඇති වෙනවා කියන එකනේ. මෙහි තියෙන ටී ට්‍රී ඔයිල් වලින් අර තුවාලේ බොහොම ඉක්මනින් සනීප කරනවා. අර ඇක්නි එක කඩලා මිරිකලා එළියට දැම්මා කියලා එතන සිදුරක් හැදෙන්නේ නැහැ කොහෙත්ම. හැබැයි කාලයත් එක්ක මේ කියන්නේ අපි කියන්නේ ටිකක් වයසට ගිය කෙනෙකුට කුරුලෑ සිදුර ඇතුණා මේක ඉවත් කරන්න බෑ කියලා. ඒකට හේතුව තමයි ඉන්දිරා අර අපේ හැමේ ඇති වෙන ඇක්නි එක වේරිලා ඇතුලේ හිර වෙනවා. ඊට පස්සේ එතනින් හැමේ ඉඩක් ගන්නවා. ඒක අපි අයින් කරාට පස්සේ අර
අර හැදිලා තියෙන මොකද වේලිච් එකක් නේ වේලිච් එකක් නේ අයින් කරන්නේ. ඒ ඉඩ ආයි ෆිල් වෙන්න විදිහක් නැහැ. ආයි හීල් වෙන්න තැනක් නැහැ. ඉතින් ඒක නිසා තමයි අපි කියන්නේ අර කුරුල්ලා එන මුල් අවධියේදීම හරි සත්කාර කරොත් කිසිම විදිහකින් කුරුල්ලා කියන්නේ අවුරුදු 10ක් 15ක් යනකොට කුරුල්ලාවත් තිබ්බද කියලාමත් පේන්නේ නැහැ. ඒ කියන්නේ තරුණක සමහර ඇවිල්ලා කියන මට මේ ඉස්සර තිබුණා මේ ජීවන මිස් තමයි කුරුල්ලා හොඳ කරේ කියලා කියනවා ඇවිල්ලා. හැබැයි ඉතින් එයාගේ ඒත් කියන අනිත් එක නා පුදුම වෙනවා කෝ කුරුල්ලා තිබ්බ පාරක්වත් හොයාගන්නත් නැහනේ. එක මාක් එකක්වත් නැහැ ඉන්දිරා. අපි කියන නැත්තම් කැලල් ඉතුරු වෙනවයි කියලා කියනවා. අනිවාර්යෙන් කුරුල්ලා හැදුනට පස්සේ අර පුංචි පුංචි සිදුරු ඉතුරු වෙනවා. ඉතින් එහෙම වෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව තමයි golden touch pimple කියා පාවිච්චි කරන කිසිම කෙනෙකුට කොච්චර කුරුල්ලා හැදුවත් ඉන්දිරා එතන සිදුරක් ඇති වෙන්නේ නැහැ. අර තාවකාලිකව තමයි කුරුල්ලාව කැඩුවට පස්සේ රතු වෙලා තියෙන කුරුල්ලාව මේ ටිකෙන් ටික රෝස පැහැයට හැරිලා ඊට පස්සේ අර කළු වෙන්නේ නැහැ ඇත්තටම. පිම්පල් කියා පාවිච්චි කරන අතර වාරයේදී කළු වෙන්නේ නැහැ. අර කළු වුණාට පස්සේ අපිටම කළු වෙලා තියෙන කෙනෙක්ට ගැටලුවක් තියෙනනේ. දැන් කළු වෙලා කියලා. කළු වෙලා තියෙන කෙනෙක්. එහෙම කෙනෙකුටත් පිම්පල් කියා පාවිච්චි කරනකොට අර කළු වෙලා තියෙන ඒ පැල්ලම ටිකක් රතු පැහැයට හැරිලා ඊට පස්සේ රෝස පැහැයට හැරිලා හැමේ පාටට නැවත වතාවක් තිබ්බ තැනට මෙනවා. ඒක නිසා කිසිම කෙනෙකුට බය නැතුව පාවිච්චි කරන්න පුළුවන් ඕනම වයස කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් හොඳම නිෂ්පාදනය තමයි golden touch pimple care කියලා කියන්නේ. මම අවුරුදු ගාණක් රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න කෙනෙක්. ඒ වගේම මගේ සැලොන් එකේ ඇත්තටම වැඩිපුරම facial ඒ වගේම clean ups තියෙනවා නම් වැඩිපුරම මේ අතරේ තියෙන්නේ pimple සඳහා එන අයට දෙන ප්‍රතිකාර තමයි ගොඩක් තියෙන්නේ. ආපු හැම කෙනෙකුටම කිසිම විදියකින් අතුරු ආබාධයක් නැහැ. ඒ වගේම තමයි මාක් එකක්වත් නැති වෙන්න පිම්පල් තිබුණාද නැද්ද කියලාවත් හොයාගන්න බෑ. ඇත්තටම ඒ තත්ත්වයට මුණ හොඳ කරලා දෙන්න පුළුවන් වෙලා තියෙනවා. ඒකට පළවෙනිම ප්‍රධානම දේ තමයි golden touch pimple කියලා කියන්නේ. අනිවාර්යයෙන්. මොකද ජීවනී ජයතිලක මහත්මියගේ පෞද්ගලික අත්දැකීම් එක්ක තමයි මේ නිෂ්පාදන ගැන කතා කරන්න මේ තරම් නේද? මොකද මගේ දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒගොල්ලෝ තරුණ වයසට ආපු දරුවෝ දෙන්නෙක්. ඒගොල්ලන්ට කවදාවත් පිම්පල්ස් ආවේ නැහැ ඉතින්. මොකද එන්න මම දුන්නේ නැහැ. මම ඒක කියන්නේ මුල් කාලේ අපිට පුළුවන් නම් මේ දරුවන්ට තියෙන ඔයිල් ස්කින් එකක්ද කොහොමද කියලා අපිට මුල් කාලේ තේරුම් ගන්න පුළුවන් නම් ඇත්තටම උන්ට පිම්පල්ස් කියන ගැටලු වෙන්නේ නැහැ. මගේ දරුවෝ දෙන්නටත් ඔය ගැටලු ආවා මුල් කාලේදී. හැබැයි අදටත් ඒගොල්ලන්ගේ මූණ පිම්පල් එකක්වත් එන්නේ නැහැ. මොකද ඒකට හේතුව අපේ නිෂ්පාදන තමයි උන් පාවිච්චි කරන්නේ. අනිවාර්යයෙන්ම. ඉතින් ඒ වගේම තමයි ජීවනී ජයතිලක මහත්මියගෙන් තවත් දෙයක් තියෙනවා මට මේ පොඩ්ඩක් අහලා දැනගන්න ඕනයි කියලා. දැන් සාමාන්‍යයෙන් මුහුණේ පිග්මන්ටේෂන් එහෙම නැත්නම් කුරුල්ල එහෙම නැත්නම් මේ මුහුණේ පැහැපත් බව වැඩි කරගන්න අපි එහෙම නැත්නම් සාමාන්‍යයෙන් කොහොත් අපි නිරන්තරයෙන් කියන දෙයක් තමයි මේ සුදු වෙන්න උත්සාහ කරනවානේ මේ පිග්මන්ටේෂන් කුරුල්ලා කියන දේවල් වළක්වගෙන. දැන් නිෂ්පාදනයක් තියෙනවද මේ ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය නැති නිෂ්පාදනයක්? මොකද අපි ගොඩක් වෙලාවට හිතනවා මේ නිෂ්පාදන පෙළේ තියෙනවා මේ අපි සුදු වෙන්න ගාන ක්‍රීම් වල මේ අහිතකර රසායනික ද්‍රව්‍ය. ඒ තියෙන නිසා තමයි මේ දේවල් වලින් තමයි මේ මුහුණ සුදු වෙන්නේ. මේ කියන තරම් හොඳ රසායනික ද්‍රව්‍ය නැති හොඳ අමුද්‍රව්‍ය වලින් නෙමෙයි මේ නිෂ්පාදනය වෙලා තියෙන්නේ. ওই වගේ යම්කිසි විදිහක සැකයක් අපේ පාරිභෝගිකයන් ඇතුලේ තියෙනවා. ඇත්තටම මේ golden touch නිෂ්පාදන පෙළ ඇතුලේදී රසායනික ද්‍රව්‍ය අඩංගු නැති හොඳ නිෂ්පාදනයක් තියෙනවද අපිට මේ රන්වන් සමක්? සුදු නෙමෙයි මං කියන්නේ. ලස්සන රන්වන් පැහැති සමක් ලබා ගන්න පිග්මන්ටේෂන් කුරුලෑ කැලල් නැති. ඔබ අහන්නේ ඇත්තටම ගැටලුවක් නැති කෙනෙකුට ස්කින් එක පැහැපත් කරගන්න ලස්සන කරගන්න මොකක් හරි ක්‍රීම් එකක් තියෙනවද කියන එක තමයි මම හිතන්නේ මේ මූලිකම දේ. ඇත්තටම පිම්පල්ස් උත් නැත්තම් පිග්මන්ටේෂන් උත් නැත්තම් සමහර අය හිතනවා ඇයි මම ක්‍රීම් එකක් පාවිච්චි කරන්නේ මොකටද පාවිච්චි කරන්නේ නෑ මොකද ක්‍රීම් එකක් අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕනේ. අපි මේ පැහැ මේ ලස්සන හැමදාම තියෙන්නේ නැහැ. එක තැනකදී අපි අනිවාර්යෙන් අපේ හැම අනිවාර්යෙන් වයසට යනවා. අනිවාර්යෙන් අපේ හැමේ රැලි වෙන්න පටන් ගන්නවා. අනිවාර්යෙන් අපේ හැමේ කළු පැචස් ඇති වෙනවා. ඒ කියන්නේ පොඩක් මුළු කියන්නේ පොදුවේ ගත්තාම ඇඟ ඇතුළට වඩා මූණේ පාට වෙනස් වෙන්න බලනවා. ඉතින් එහෙම හිත තියෙන හොඳම නිෂ්පාදනය තමයි golden touch තියෙන මේ black out cream එක. ඇත්තට මේ නිෂ්පාදනය පාවිච්චි කරන්න පුළුවන්. අපි හිතමු pimples උත් නැහැ යට pigmentation උත් නැහැ. හැබැයි යට පැහැපත් ලස්සන හමක් හැමදාම තියාගන්න ඕනේ. ඉතින් එහෙම කෙනෙකුට තියෙන හොඳම නිෂ්පාදනයක් තමයි golden touch මේ black out කියන cream එක. මේ පාවිච්චි කරනකොට මූණ හරිම ලස්සන ඒකාකාරී පැහැයකට එනවා. සමහරවිට නල්ල පොඩ්ඩක් කල් වෙලා තියෙනවා නම් එහෙම නැත්නම් අපි හිතමු පැචස් නැති වුණත් ඉඳිලා හරිම එකම කියන්නේ අපි හිතමු අත් දෙක බෙල්ල ඒ වගේ මුහුණ ඒකාකාරී පැහැයකට ගන්න පුළුවන් ගොඩාක් හොඳ නිෂ්පාදනයක් තමයි මේ black out cream කියලා කියන්නේ. මේකටත් වයස් ભેදයක් නැහැ. අර හරි හදිසි සුදු වෙන්න. අපි කියන්නේ ගොඩක් රසායනික ද්‍රව්‍ය කියන්නේ බ්ලීචින් ඒ වගේ දේවල් තියෙන ක්‍රීම් පාවිච්චි කරාම මම හොඳ උදාහරණයක් කියන්නම්.
ටිකක් දුර පළාත්ම රත්නපුරේ පැත්තේ මට මතක එක ගර්ල් කෙනෙක් මට කතා කරලා මගේ නිෂ්පාදන පාවිච්චි කරලා ගොඩාක් කුරුල්ලා තිබ්බ කෙනෙක්. එයා හොඳටම හොඳ වුණා පාවිච්චි කරලා. ඉතින් දැන් එයා ලස්සනයි, එයාගේ පැචර්ස් උත් නැහැ. එයා බොහොම ලස්සන තියෙනවා. ඉතින් එයාට ඕන වුණා තව ටිකක් පැහැපත් වෙන්න. ඒ අපේ නිෂ්පාදන පාවිච්චි කරලා මම එයාට කිව්වා මාස 3ක් පාවිච්චි කළා. ඔයාට ඕන නතර කරන්න පුළුවන්. ඉතින් එයා ඒක නතර කරලා එයාට පිට රටින් කවුරු හරි ක්‍රීම් එකක් ගෙනත් දීලා තිබුණා සුදු වෙන්න. මෙයා සුදු වෙන්න ක්‍රීම් එකක් ගාලා ඊයේ මට කතා කරලා අඬනවා ඇත්තටම මිස්කේ ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරනකොට මම හරිම ලස්සනට හිටියා. දැන් ආපහු මගේ තිබ්බටත් වඩා මූණේ කුරුල්ලා ඇති වෙලා තියෙන මොනවාද මිස් මම කරන්නේ. ඉතින් ඇත්තටම හොඳම නිෂ්පාදනය තමයි මේ බ්ලැක් අවුට් කියන නිෂ්පාදනය පාවිච්චි කරන්න. කුරුල්ලා හොඳ වුණාට පස්සේ ආයේ කුරුල්ලා එන්නේ නැහැ කොහෙත්ම. අනිවාර්යෙන් බ්ලැක් අවුට් ක්‍රීම් එක පාවිච්චි කරන්න. මොකද තවත් පැහැපත් වෙන්න ඕන නම් මේ තමයි තියෙන හොඳම නිෂ්පාදනය. අනිවාර්යෙන්. ඉතින් මේ නිෂ්පාදන ගැන දැනගන්න වැඩිපුර දැනුවත් වෙන්න ඔබ අනිවාර්යෙන්ම කැමති ඇති. මම මතක් කරන්නම් නැවතත් දුරකථන අංක 0702 71 70 74 0702 71 70 ඒ වගේම 0702 71 70 72 0702 ඒ වගේම තමයි වෙබ් අඩවියට පිවිසෙන්නට පුළුවන් ඔබට www.jabeautycare.lk ඒ වගේම Facebook, Instagram සහ YouTube හරහාත් මේ Golden Touch නිෂ්පාදන සම්බන්ධයෙන් වැඩිපුර ඔබට දැනුවත් වෙන්නට පුළුවන්. මොකද බ්ලැක් අවුට් ක්‍රීම් එක ගැන කිව්වා, අපි පිග්මන්ටේෂන් ක්‍රීම් එක ගැන කිව්වා. මේ වගේ ගොඩක් නිෂ්පාදන තියෙනවා මේ අතරදී. එතකොට ඔබගේ සමය මොකද්ද තියෙන ප්‍රශ්නේ, මොකක්ද තියෙන ගැටලුවත් එක්ක ඔබට පුළුවන් මේ දේවල් ගැන වැඩිපුර දැනුවත් වෙන්නට සහ කතා කරලා විස්තර දැන කියා ගන්නට. දැන් සාමාන්‍ය ජීවනී මහත්මිය ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි මේ වයසට යද්දී එහෙම නැත්නම් සමහරක් විට අකලට වෙන්නත් පුළුවන් මේ ඇස් වටේ රැලි ඇති වෙනවා. නාසය, කට දෙපැත්තේ රැලි වෙනවා. නළල, බෙල්ල වගේ ප්‍රදේශත් ටිකක් රැලි ස්වභාවයක් ගන්නවා. එතකොට වයසට වඩා වයස පෙනුමක් අපිට පේනවා. ඇත්තටම අපි මෙතෙක් කතා කරපු නිෂ්පාදන වලින් මුහුණේ රැලි වැටීමත් නවත්ත ගන්න පුළුවන් දේ නිෂ්පාදන අපි පාවිච්චි කළොත්. අනිවාර්යෙන් අපි දිගින් දිගටම අපි සත්කාර කරනව නම් මොනට අපි හිතමු පිම්පල්ස් වෙන්න පුළුවන්, පිග්මන්ටේෂන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ඇස් වල කළු වෙලා තියෙන මේ නිෂ්පාදන මේ සඳහාරි අපි නිෂ්පාදනයක් පාවිච්චි කරනකොට ඉඳලා අපිට හොඳ නිෂ්පාදනයක් නම් අනිවාර්යයෙන්ම හොඳ ප්‍රතිඵල ලැබෙනවාමයි. දිගින් දිගටම නිෂ්පාදනයක් පාවිච්චි කරන්න. මොකද එහෙම වුණොත් අර අවුරුදු 30 40 වගේ වෙනකොට අපේ ඇස් වටේ මේ රැලි ඇතිවීම, ඇස් වට ප්‍රදේශ කළු වීම, ඒ වගේම කට වටේ ෆයින් ලයින්ස් වගේ මේ දේවල් ඇති වෙන්නේ නැහැ. අපේ මේ නිෂ්පාදන ගත්තොත් ඉන්දිරා Golden Touch කියන මේ නිෂ්පාදන වල ගොඩාක් හොඳ නිෂ්පාදනයක් තමයි මේ ඇන්ටි රින්කල් ක්‍රීම් එක. මේක ඇත්තටම ඕනම කෙනෙක් කියන්නේ අපි සාමාන්‍ය මූණේ රැලි ඇති වෙන පටන් ගන්න අවුරුදු 25 ඉවර වුණාට පස්සේ 27 28 29 වගේ කාලෙ වෙනකොට. ඉතින් ඒ කාලෙ වෙනකොට අපිට හොඳ ක්‍රීම් එකක් හැටියට මේ ඇන්ටි රින්කල් ක්‍රීම් එක පාවිච්චි කරන්න පුළුවන් නම් අර කට වටේන රැලි ඒ වගේම ඇස් වටා ප්‍රදේශයේ කළු වීම, රැලි වැටීම් ඒ වගේ දේවල් ගොඩාක් දුරට අවම කරගන්න පුළුවන්. අවුරුදු 10ක් විතර අපි දිග මං කියන්නේ මේවා ආවට පස්සේ පාවිච්චි කරන්න එපා. ඊට කලින් පාවිච්චි කරන්න. දැන් සමහර අය හොඳටම රැලි වුණාට පස්සේ ඉඳලා ඇන්ටි රින්කල් ක්‍රීම් හොයනවා මොනවද මං කරන්න ඕනේ කියලා. එහෙම පාවිච්චි කරන්න ගත්තොත් අපිට එතනින් එහාට තමයි අර රින්කල්ස් එන එක අඩු කරන්න පුළුවන්. නමුත් අපි එන්න කලින් පාවිච්චි කරොත් ඉඳලා මං කියන තරුණ කාලේ ඉඳලම පාවිච්චි කරන්න. මුකෝත්ම ක්‍රීම් එකක් පාවිච්චි නොකර ඉන්න මට දැන් සමහර අය කියනවා මම නම් මුකෝත් ක්‍රීම් එකක් පාවිච්චි කරන්න මේ මගේ නැචරල් ස්කින් එක කියලා. ඇත්තටම නැචරල් ලස්සනයි තමයි. හැබැයි කාලයත් එක්ක අපි හැමෝම වියපත් වෙනවා. ඉතින් ඒ තත්ත්වයට අපිට හොඳට මුණ දෙන්න පුළුවන්. අපි ඉක්මනින් වයසට යන්නේ නැති වෙන්නේ මුණ රැලි කර වෙන්නේ නැති වෙන්න අපිට ඉන්නම නම් අපිට ඒ සඳහා හොඳම හොඳ ඇන්ටි රින්කල් ක්‍රීම් එකක් අනිවාර්යයෙන්ම කාන්තා සහ පුරුෂ දෙගොල්ලන්ටම පාවිච්චි කරන්න පුළුවන් නම් අර වියපත් ලක්ෂණ අවම කරගන්න පුළුවන්. ගොඩාක් අඩු කරගන්න පුළුවන් ඉඳලා ඒ සඳහා තියෙන හොඳම නිෂ්පාදනයක් තමයි Golden Touch කියන මේ නිෂ්පාදනය තුළ තියෙන මේ ඇන්ටි රින්කල් ක්‍රීම් එක. මේක පාවිච්චි කරොත් අපිටම අවුරුදු 25 26 27 මේ ඕනම වයසකදී පටන් ගන්න පුළුවන්. අවුරුදු 40 වෙනකොටත් ඉඳලා අර ලස්සනට අර ඇස් වටේ රැලි වෙන්නේ අපි දැන් hina වෙනකොට එහෙම ගොඩක් කලකට මේ ඇස්සෙම රැලි වෙන්න බලනවා. ඒක අනිවාර්යයෙන්ම එහෙම වෙන්න පුළුවන්. නළලේ රැලි එනවා. ඉතින් ඒ තත්ත්වයට ගොඩාක් හොඳ විසඳුමක් තමයි ඇන්ටි රින්කල් ක්‍රීම් එකක් පාවිච්චි කරන එක. මේ තමයි තියෙන හොඳම නිෂ්පාදනය. අනිවාර්යයෙන්ම ඒකින්ද ටිකක් කල්පනාවෙන් ටිකක් කලින් පටන් ගමු අපි මේ නිෂ්පාදනය පාවිච්චි කරන්න. අනිවාර්යයෙන් කලින් පටන් ගන්න. මොකද ආවට පස්සේ වැඩක් නැහැ. ආවට පස්සේ වැඩක් නැහැ නේද? ආවට පස්සේ වැඩක් වෙනවා මෙහෙමයි. ඉතින් දැන් අපි කල් යනවා. කල් යනවා සහ අනිත් එක දැන් ආපු තැන ඉඳන් එතනින් එහාටනේ අපිට මේකේ ප්‍රතිඵල ලැබෙන්නේ. ගොඩක් හොඳට. ඉතින් අර එන්න කලින් අපි පටන් ගත්තොත් එහෙම හරිම ලස්සනට අවුරුදු 40 50 ද්දිත් අපිට අවුරුදු 35 40 පෙනුමින් ඉන්න පුළුවන්. අනිවාර්යෙන් ඒකනේ Golden Touch කියලා කියන්නේ නිකන් නෙමෙයි නේද? Golden Touch කියලා කියන්නේ මේ නිෂ්පාදන ඒ තරම්
හරිම ලස්සනට ඔබේ සමට රන්වන් පෙනුමක් ලබා දෙනවා. ඉතින් අනිත් එක තමයි ඉතින් අපිට මෙච්චර කාලයක් මෙහෙම මේ නිෂ්පාදන අවුරුදු දැන් 20කට කිට්ටුයිනේ අපි මේ මාකට් එකට මේ නිෂ්පාදන දාලා. ඉතින් ඇත්තටම අපිට මෙච්චර කාලයක් මෙහෙම ලස්සනට මේ විදිහට මේ වෙළඳපොළ ඉන්න බෑ මේ නිෂ්පාදන වලින් ප්‍රතිඵල නැත්තම්. අද වෙනකොට අපිට ගොඩාක් පාරිභෝගික සංඛ්‍යාවක් අපි නිෂ්පාදනත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් ඒ හැමදාම දෙන විශ්වාසය අදටත් හෙටටත් අනිවාර්යයෙන්ම ඔයගලන්ට ඒ විදිය තව තවත් වැඩි කරලා අපි දෙනවා. මේ මොකද ඉස්සර මේට අවුරුදු 10කට කලින් තිබුණාට වඩා ලොකු රේන්ජ් එකක් තියෙනවා සහ මේ වගේ ප්‍රතිඵල ඉස්සරට වඩා දැන් වැඩි ඉඳිලා. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම මම කියන්නේ මේ නිෂ්පාදනත් එක්ක එකතු වෙලා ඉන්න හැමදාමත් ලස්සනට ඉන්න පුළුවන්. අනිවාර්යෙන් හැමදාමත් ලස්සනට ඉන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් අපි මුලිනුත් කතා කරානේ ජීවනි මහත්මියත් එක්ක මේ පිග්මන්ටේෂන් ගැන තමයි ටිකක් වැඩිපුර කනස්සලු වෙන්නේ කියලා. දැන් මේ අපි මෙතෙක් කතා කරපු Golden Touch පිග්මන්ටේෂන් ක්‍රීම් භාවිතයෙන් ලැබෙන ප්‍රතිඵලය ඇත්තටම අපිට දිගටම පවත්වාගෙන යන්න පුළුවන් නේද? අනිවාර්යයෙන්ම මොකද දැන් අවුරුදු අපිටම ටිකක් අවුරුදු 30 විතර පිග්මන්ටේෂන් එකක් හැදෙනවා කියලා. ඉතින් එහෙම කෙනෙකුට පිග්මන්ටේෂන් එකක් හැදෙන්න කලින් අපි දන්නේ නැහනේ. ඉන්දිරා අන්තම් එනකොට තමයි අපි හිතන්නේ පිග්මන්ටේෂන් එකක් එනවා කියලා. ඉතින් දැන් මගේ නිෂ්පාදන පිග්මන්ටේෂන් නැතිවත් පාවිච්චි කරනවා. එහෙම පාවිච්චි කරා කියලා කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. හැබැයි එයා දන්නේත් නැහැ මට අම්මට තාත්තට පවුලේ පරම්පරාවේ පිග්මන්ටේෂන් තියෙනවා. හැබැයි එයා දන්නේ එයාට පිග්මන්ටේෂන් එකක් තියෙනවා කියලා. හැම ඇතුලෙන් ඇදිලා ඇති. හැබැයි එළියෙන් පේන්නේ නැහැ ඉන්දිරා. ඒකට හේතුව තමයි එයා දිගින් දිගටම මේ නිෂ්පාදනය පාවිච්චි කරපු නිසා තමයි. දැන් මම ගත්තොත් මට ඇත්තටම අදටත් මට මේකප් එකක් දාන්න ඕනේ නැහැ ඉඳිලා. මට ගොඩක් පිග්මන්ටේෂන් තියෙන කෙනෙක්. මට මේකප් එකක් දාන්න ඕනේ. ඒකට හේතුව තමයි මේකප් එකක් නැතුව මට යන්න පුළුවන් පිග්මන්ටේෂන් කියන තත්ත්වය මම සම්පූර්ණයෙන්ම නැති කරලා තියෙන කෙනෙක්. හැබැයි මාත් මේ නිෂ්පාදනයේ අපිටම මාසයක් විතර පාවිච්චි නොකර හිටියොත් සමහර විට මගෙත් අර ආයි පිග්මන්ටේෂන් එක ඇති වෙන්න පුළුවන් ඉඳිලා. ඒ නිසා පාවිච්චි කරන කෙනෙකුට මම කියන්නේ බය නැතුව ලයිෆ් ටයිම් පාවිච්චි කරන්න. මොකද මොනම විදිහටවත් ඇස් වටේ රැලි ඒකත් පළවෙනි දේ තමයි පිග්මන්ටේෂන් එක නැති කරනවා වගේම ඉඳිලා මූණ රැලි එන එකත් බලක්වනවා. මූණ රැලි එන්නේ නැහැ මේ ක්‍රීම් එකෙන්ම මේ පිග්මන්ටේෂන් ක්‍රීම් ක්‍රීම් ඉතින් මම නම් ඇත්තටම නයිට් ක්‍රීම් එකක් හැටියට මේක විතරයි පාවිච්චි කරන්නේ. මගේ දැන් ලොකු දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මට වයස ගැන කතා නොකර කියමුකෝ අපි. ඉතින් ලොකු දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඉතින් මම හිතන්නේ මම මගේ වයසට මම හොඳට ඉන්නවා ඉඳිලා. ඉතින් ඒත් මම ඇත්තටම මේ ඇන්ටි රින්කල් ක්‍රීම් එක මම අර අපි මේ නිෂ්පාදන මේ මාකට් එකට දාන්න කලින් අපි අවුරුද්දක් පුරාවට මේව මම අත්හදා බලනවා. ඒ කාලෙදි තමයි මම මේක පාවිච්චි කරේ ගොඩක් හොඳයි. හැබැයි මම මේක පාවිච්චි නතර කරන්න මම කැමති නෑ ඉඳිනා. මොකද හේතුව මම දිගින් දිගටම මේක පාවිච්චි කරනවා. මට හොඳ ප්‍රතිඵල දෙනවා සහ මම දන්නවා හැමදාම ලස්සනට ඉන්නේ. මගේ මුණ ස්කින් එක මෙච්චර ලස්සනට තියෙන්නේ පිග්මන්ටේෂන් නිෂ්පාදනයේ මම අවුරුදු 23ක් වගේ පාවිච්චි කරන හින්දා කියලා මම හොඳටම දන්නවා. මොකද රැලි එන්නේ නෑ ඉඳිනා. අනිවාර්යෙන් ඒ වගේම තමයි දැන් ගොඩක් වෙලාවට මේ කුරුලෑ ලබ කැලල් ටිකක් ජීවිත කාලෙටම වගේ තියෙනවා. මොකද අපි කෙනෙක්ව දැක්කොත් පොඩ්ඩක් කළු වෙලා ලප තියෙනවා නම් අපි අහනවා මේ පිග්මන්ටේෂන්ද මොනවද කිව්වම කියනවා නෑ මේ ඉස්සර මං තරුණ කාලේ කුරුලෑ ඇවිල්ලා මේ ඒවා කඩපු කැලල්. ඇත්තටම මේ දේවල් අපිට අයින් කරගන්න පුළුවන් කමක් තියෙනවද? අනිවාර්යයෙන්. ඒ කියන්නේ මං මෙච්චර කාලයක් මම මේ නිෂ්පාදනය ගැන බය නැතුව කතා කරන් ඉඳලා ඕනම පැල්ලමක් අයින් කරන්න බෑ කියලා තිබ්බ. අපි හිතමු කැපිලා කළු වෙලා සමහරට කැපුම් පාරවල් තියෙනවනේ පරණ තුවාල. ඉතින් ඒ තත්ත්වයක් ඒවන සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න පුළුවන් ඉඳිලා. පිච්චිලා කළු වෙලා තියෙන පැල්ලම් ඉවත් කරන්න පුළුවන්. අර ඩීප් ගිහිලා තියෙන පැල්ලම් වල ඒක විතරයි අයින් කරන්න බැරි. එහෙම නැතුව හැම පැල්ලම කියන්නේ අපි හිතමු කුරුලෑ කඩලා ඇති මේ කුරුලෑ නිසා ඇති වෙලා තියෙන කළු පැල්ලම්, ඒ වගේම තමයි පිග්මන්ටේෂන් නිසා, ඒ වගේම තමයි අර දහඩියෙත් එක බෙල්ලේ පොඩි ළමයින්ට ඇති වෙන්නේ කළු පාට වෙන්නේ බෙල්ල. ඉතින් එහෙම පොඩි ළමයිට පාවිච්චි කරන්න බය වෙන්න ඕනේ නැහැ ඉතින්. මොකද බෙල්ල කළු වෙලා තියෙනවා. ඒක සම්පූර්ණයෙන්ම 100% හොඳ කරන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ ඒගොල්ලන්ට ආයි මේක පාවිච්චි කරන්න ඕනේ නැහැ. පිග්මන්ටේෂන් තියෙනවා නම් තමයි මේක දිගින් දිගටම පාවිච්චි කරන්න කියලා කියන්නේ. ඒකත් හොඳ වුණාට පස්සේ සතියට එක දවසක් හෝ දෙකක් පාවිච්චි කරා නම් හොඳටම ප්‍රමාණවත්. ඒ වගේම තමයි දැන් ඔබතුමිය කලින් සඳහන් කරා මුහුණ පැහැපත් කරන්න අපිට නිර්දේශ කරා Golden Touch Blackout ක්‍රීම් එක. දැන් මේක සාමාන්‍යයෙන් නිතර භාවිතයට සුදුසුයිද විශේෂයෙන්ම මේ ගැහැණු සහ පිරිමි කියන දෙපාර්ශවයටම? දෙගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. නිතර පාවිච්චි කරන්න පුළුවන් ඉඳලා මේ වගේ ඇත්තටම අපේ හැමට හිතකර විදිහට තමයි මේවා ඕන තරම් කාලයක් පාවිච්චි කරන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. ඊටාම විශ්වාසදායී ලෙස තමයි මේවා අපි නිෂ්පාදනය කරන්නේ. ඉතින් ඒ වගකීම අපි හැමදාමත් ගන්නවා. බ්ලැක් ක්‍රීම් එක කිසිම ගැටලුවක් හැමේ නැති කෙනෙකුට සුදු වෙන්න, ඒ කියන්නේ පැහැපත් වෙන්න ලස්සන හැමක්, ඒ කියන්නේ අපි කියන්නේ ගෝල්ඩන් කලර්. දැන් සමහර මට කතා කරලා කියන ඔයාගේ හැම හරියම ලස්සන කහ පාටයි මොනවද කරන්නේ? එක්ක ඉන්ජෙක්ෂන් අරන් තියනවාද? බ්ලීච් කරනවාද? කවදාවත් මම බ්ලීච් කළා නෑ ඉඳිලා. මම එහෙම බ්ලීච් වලට කැමති නැති කෙනෙක් සාමාන්‍යයෙන්. හැබැයි බ්ලැක් ක්‍රීම් කියලා කියන මම ගොඩක් වෙලාවට මගේ අත් කකුල් වල මගේ බොඩි ක්‍රීම් එකත් එක්ක සමහර වෙලාවට මට අවුවට ගිහලා කළු වුණාම සමහර වෙලාවට මම බ්ලැක් ක්‍රීම් එක එකතු කරලා මම
දවස් දෙකක් මම ගෑවම ආයෙමත් තිබ්බ පැහැට එනවා. මගේ තියෙන පැහැට එනවා. ඉතින් බ්ලැක් අවුට් ක්‍රීම් කියලා කියන්නේ ඕනම කෙනෙකුට මූණ බය නැතුව මූණට පාවිච්චි කරන්න පුළුවන්. මූණට තමයි හදන්නේ. ඉතින් අර සමහරක් වෙලාවට මම අර ඉක්මනින් පොඩ්ඩක් පාට හදා ගන්න වුණාම එළියට ගිහලා මේ ආවහම දවස් දෙකක් වගේ මම බ්ලැක් අවුට් ක්‍රීම් එක අත් කකුලට පාවිච්චි කරලා තියෙනවා. මූණට පාවිච්චි කරන්න ගොඩාක් ලස්සන ස්කින් එකක්. ඒ කියන්නේ නිරෝගී හමක් එක්ක තමයි ලස්සන වෙන්න ඕනේ. ඉතින් ගොඩක් අයට නැත්තේත් මේ නිරෝගී කම කියන දේ තමයි. හම ගත්තාම බලන්න සමහර අයගේ මූණේ චූටි නහර පේනවා. ලේ නහර දැක්කම බය හිතෙනවා. මේව දැක්කම හරි බය හිතෙනවා අපිට. ඉතින් ඒකට හේතුව තමයි වීදුරු වගේ. ඉතින් ඒකට හේතුව තමයි අර හැමට නොගැලපෙන රසායනික ද්‍රව්‍ය තියෙන නිෂ්පාදන පාවිච්චි කිරීම තමයි ඒකට හේතුව. හැබැයි අපේ බ්ලැක් අවුට් ක්‍රීම් එක පාවිච්චි කරලා බලන්න මාසයක් යනකොට ඔයගලන්ටම තේරෙයි කොච්චර ලස්සන ස්කින් එකේ පැහැ ඇවිල්ලා තියෙනවද සහ අර හැමේ තියෙන නහර කියන තත්ත්වයක් එහෙම අපි තුමු ක්‍රීම් පාවිච්චි කළා හැම ඩැමේජ් වෙලා තියෙනවා නම් එහෙම කෙනෙකුටත් අපේ බ්ලැක් අවුට් ක්‍රීම් එක පාවිච්චි කරලා අර හැම ලස්සනට ආයෙ හදා ගන්න පුළුවන්. අනිවාර්යෙන් මේක ඇත්තටම කිව්වොත් හොඳ ප්‍රතිකාරයක්. අනිවාර්යෙන් ගෝල්ඩන් ටච් කියලා කියන්නේ. දැන් අපි මේ ගෝල්ඩන් ටච් නිෂ්පාදන ගැන මේ තරම් කතා කරද්දී මම කැමතියි ඔබතුමගෙන් අහන්න අපි මේ නිෂ්පාදන මිලදී ගන්න පාරිභෝගිකයන්ට ඔබ ලබා දෙන ක්‍රමවේද ඇති. අපි දුරකථන අංක මේ හැම දෙයක්ම ඔබත් එක්ක බෙදා හදා ගන්නවා. ඔබට මේ විස්තර දැනුවත් කරනවා. නමුත් මේ අපි මේ ක්‍රමවේද ගැන ටිකක් අපි කෙටියෙන් මතක් කරමු. ඔව් දැන් ඔන්ලයින් ඕනම කෙනෙකුට ලබා ගන්න පුළුවන්. අපි දුරකථන අංක කීපයක්ම අපි ඔවුන්ට දීලා තියෙනවා. මට ඔබ මතක් කරන සැරිසැරේ ඒ දුරකථන අංක වලට කතා කරන්න අනිවාර්යයෙන්ම ඔයගලන්ට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. හුඟක් අයට තියෙන ගැටලුවක් තමයි මේවා මාකට් එකේ ගන්න නෑ සමහර තැන්වල කියලා. මට හුඟක් වෙලාවට එහෙම තමයි කතා කරන්නේ. අපේ මේ අපේ පේජ් එකට යන්න Golden Touch පේජ් එකට යන්න පේජ් එක ලයික් කරන්න. ඔයගලන්ට ඕනම ගැටලුවක් තියෙනවා නම් ඒ පේජ් එකට මේ අපි හැම වෙලේම ඒකේ ඇත්තම ක්‍රියාකාරීව අපේ සමාජිකයන් ගොඩක් ඉන්නවා. ඔයගලන්ට ඒකේ යම් කිසි ගැටලු තියෙනවා මේ නිෂ්පාදන තුළ ඒ හරහා ගොඩාක් දේවල් දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි වෙළඳපොලේ තියෙනවා නිෂ්පාදන. නමුත් ඔයගලන්ට වෙළඳපොලෙන් සමහර අය කියනවා මේ මම මේ ගිහලා ෂොප් එකකින් ගත්ත මේ දේ නිෂ්පාදනය ගත්තා. හැබැයි මට ෂුවර් නැහැ මේක ඩුප්ලිකේට් එකක්ද කියලා මට ෂුවර් නැහැ. එහෙමත් කියනවා. ඉතින් එහෙම වෙන්න විදිහක් නැහැ. නමුත් ඔයගලන්ට එහෙම සැකයක් තියෙනවා නම් අපේ දුරකථන අංක වලට කතා කරන්න. අපි ඔන්ලයින් ඔයගලන්ට ඕඩර්ස් දාලා ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම තමයි පුංචි දෙයක් මතක් කරන්න ඕනේ ඉඳිරා. අපි මේ පිග්මන්ටේෂන් එකේ පැහැ ගැන හුඟක් අයට ගැටලුවක් තියෙනවා. මේකේ චුට්ටක් පැහැ මේ සැරේ ගන්නකොට තියෙන පාට නෙවෙයි ඊළඟ එක ගත්තාම පොඩ්ඩක් දුමුරු පාට වෙලා තියෙනවා. එහෙම නැත්නම් කහ පාට වෙලා තියෙනවා. ඔන්න ඔය වගේ ගැටලු හුඟක් අයට තිබුණා. හැබැයි පිග්මන්ටේෂන් ක්‍රීම් එකේ අපි ලීෆ්ලට් එකක් දාලා තියෙන එක පැහැදිලිවම දාලා තියෙනවා. මේකේ පැහැ වෙනස් වෙන්න පුළුවන්. මොකද මේකට අපි කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය මුකුත්ම දාලා නැහැ. මේක ලයිෆ් ටයිම් ගන්න පුළුවන් විදියට හදන නිසා අපි මේකට දාලා නැහැ. හැබැයි මේක අවුරුදු 3ක් වගේ කාලයක් පාවිච්චි කරන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ මේකේ කාලේ අවුරුදු 3ක් තියෙනවා ක්‍රීම් එකක් කැඩුවට පස්සේ ඔයගලන්ට අවුරුදු කියන්නේ පාවිච්චි කරන අවුරුදු 3ක් වගේ කාලයක් තියෙනවා. ඒ කියන්නේ එක්ස්පයර් වෙන්න. ඉතින් ඒක නිසා පාට වෙනස් වුණා කියලා පොඩ්ඩක්වත් බය වෙන්න එපා. පාට ගැන එච්චර හිතන්න එපා. මේක ප්‍රතිඵල අනිවාර්යයෙන්ම තියෙනවා. පාට වෙනස් වුණා කියලා ඕගලන්ගේ මූණට කිසිම හානියක් වෙන්නේ නැහැ. ඒ ගැන පොඩ්ඩක්වත් බයක් ඇති කරගන්න එපා. මූණට හානියක් වෙන්නේ නැහැ ජීවනි ජයතිලක මහත්මිය මතක් කරන්න. ඒක හොඳ සාක්ෂියක් මේ රසායනික ද්‍රව්‍ය කිසි දෙයක් අඩංගු නැහැ කියලා කියන්නේ. උගකයි මම හිතන්නේ ඇයි මේ එදා ගත්ත එක සුදු පාටයි මේ සැරේ එක දුමුරු පාට. එහෙම නැත්නම් දුමුරු පාට එක පළවෙනිට ගත්තයි කියනවා. මේ ගිය සැරේ තමයි හොඳම ප්‍රොඩක්ට් එක හම්බුනේ. මේ සැරේ සුදු පාටයි. ඉතින් ඒකට කාලයත් එක්ක මොකද මේ කල් තියා ගැනීමේ දේවල් ඒ කියන්නේ රසායනික ද්‍රව්‍ය ගොඩක් දාලා එහෙම අවම කරලා තියෙන්නේ. ඒක නිසා තමයි පොඩ්ඩක් වෙනස් වෙන්නේ. මොකද මම ලයිෆ් ටයිම් ගන්නවා කියලා කියන්නේ මං කැමති නැහැ මගේ හැම පටහන්. මොකද මම බියුටිෂියන් කෙනෙක්. මම වෙනස් වුණොත් අනිත් අය මාව විශ්වාස කරන්නේ මගේ නිෂ්පාදන මිලදී ගන්න. ඒක නිසා තමයි නැවත මම මේ දැනුවත් කිරීම කරන්නේ. පිග්මන්ටේෂන් එකේ පාට වෙනස් වුණා කියලා පොඩ්ඩක්වත් කලබල වෙන්න එපා, බය වෙන්න එපා. බය නැතුව ගන්න පාට වෙනස් වුණා කියලා ඔයගොල්ලන්ගේ හැමට කිසිම හානියක් වෙන්නේ නැහැ. ප්‍රතිඵල ඒ විදිහටම තියෙනවා. අනිවාර්යයෙන්ම ඉතින් ඔය වගේ යම්කිසි විදිහක ප්‍රශ්නයක් ගැටලුවක් පැන නගිනවා නම් ඔබට පුළුවන් වැඩිපුර හිත ඉන්න එපා කතා කරන්න. මේ දේවල් වලට ඔබට පුළුවන් අනිවාර්යයෙන්ම මොකද්ද හරිම ප්‍රතිකාරය, මොකද්ද හරිම නිෂ්පාදනය ඔබට ගැලපෙන කියන දේ දැන කියා ගන්න. මම මතක් කරන්නම් දුරකථන අංක නැවතත් 0702 71 70 74 0702 71 70 72. ඒ වගේම තමයි වෙබ් අඩවියට පිවිසෙන්නට පුළුවන්. මේ නිෂ්පාදන ගැන ඔබට වැඩිපුර දැනුවත් වෙන්න පුළුවන් www.jabeauticare.lite.lk. ඒ වගේම තමයි Golden Touch Facebook, Instagram සහ YouTube හරහාත් ඔබට පුළුවන් මේ නිෂ්පාදන ගැන වැඩිපුර දැනුවත් වීමක් ලබා ගන්න. ඉතින්
අද අපි නිරෝගීව පැහැපත් වෙන්නේ කොහොමද? පිග්මන්ටේෂන් ඒ වගේම කුරුලෑ මේ ලප කැලල් නැති කරගන්නේ කොහොමද? එතකොට අපි පැහැපත් වෙන්න ගෝල්ඩන් ටච් බ්ලැක් අවුට් ක්‍රීම් එක අපි කොයි විදිහටද පාවිච්චි කරන මේ දේවල් ගැන ගොඩක් විස්තර දැනුවත් වුණා. ඉතින් අපි ලබන සතියේදීත් හමු වෙමු. අපිත් එක්ක මේ දේවල් ඔබත් එක්ක බෙදා හදා ගන්න සජීව එක්කහසුනේ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී ජාත්‍යන්තර උපාධිධාරිණී ජීවනී ජයතිලක මහත්මිය. බොහොමත්ම ස්තුතියි ඔබට. ලබන සතියේදීත් අපි හමු වෙමු. අයිබෝවන්. ඉතින් every morning වැඩසටහනේ රැඳිලා ඉන්න අපිත් එක්කම නැවතත් අපි ඔබව හමු වෙනවා පුංචි විරාමයකින් අනතුරුව. Every morning. Brought to you by ඔයාගේ අඳුරු ලප කැලැන් නැතිකර ඔයාව ලස්සන කරනවා. Golden Touch Pigmentation Cream. කුරුලෑ කියන්නේ සාමාන්‍ය දෙයක්. ඒත් සාමාන්‍ය තත්ත්වය අසාමාන්‍ය වුණු මට ගොඩක් දේවල් කරන්න වුණා. කුරුලෑ කැඩුවා, වලවල් හැදුණා, ගොඩක් දේවල් කරා. ඒත් අද හොඳම පිම්පල් සර්ජන් හම්බුණා. Golden Touch Pimple Care. පිම්පල් නැති වෙන්නයි ලස්සන වෙන්නයි.